කොහොමද යාළුවනේ මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාට ඉක්මනින්ම වෙනස් වෙන්න ලස්සන වෙන්න ඕනි කියලා හිතුණත් කරන්න ඕනි මොන වගේ දේවල්ද කියලා ඔයාට හිතා ගන්න බැරුව ඇති. ඒ නිසා මේ වීඩියෝ එක ගෙනාවේ ඒ අය වෙනුවෙන්මයි. ඔයාගේ පෙනුම අප්ග්‍රේඩ් කරගන්න ඕනි වෙන glow up tips ටිකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න යන්නේ. ඔයාට උපතින්ම ලැබිලා තියෙන facial features ටික ලස්සනට ඉස්මතු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි face massage කියන්නේ. face lotion, moisturizer නැත්නම් face oil ඔයාගේ මූණට apply කරලා මේ විදිහට face exercise එක කරන්න. මේ හැම step එකක්ම 3 පාරක්වත් උදේ වගේම රාත්‍රී කාලයේදී කරන්න ඔයාගේ routine එකට add කරගන්න. මේකට ඔයාට cushion නැත්නම් facial rolls පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් ඔයාගේ face shape එක කැපිලා පේන්න හදා ගන්න වගේම puffyness එක අඩු කරගන්නත් මූණේ ඇතිවෙන wrinkles නැති කරගන්නත් මූණේ තියෙන muscles ප්‍රමාණයෙන් අවම කරගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඔයාගේ මූණට ලස්සන හිනාවක් ලැබෙන්න නම් ඔයාගේ දත් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා උදේ වගේම රාත්‍රී කාලයේදී හොඳින් දත් මදින්න පුරුදු වෙන්න. සුදු පැහැති දත් පෙලක් ලබා ගන්න වගේම ඔයාගේ මුඛයේ ගඳේ නැති කරගන්න පුළුවන් සිම්පල් ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ දත් මදින්න කලින් පොල් තෙල් තේ හැන්දක් මුඛයට දාලා මවුත් වොෂ් එකක් පාවිච්චි කරනවා වගේ විනාඩි 10ක් හොඳින් මුඛය පිරිසිදු කරගන්න. පසුව ඒවා ඉවත් කරගත්තට පස්සේ ලුණු වතුරෙන් කට හොදලා දත් මදින්න. මේක සතියකට 3-4 වතාවක්වත් කරන්න පුරුදු වෙන්න. ෆුල් මේකප් එකක් ඔයාගේ මූණට දැම්මේ නැති වෙලාවක වුණත් ඒ කියන්නේ සාමාන්‍ය විදියට ඔයා මේකප් එකක් දැම්මත් highlighter එක හරියට apply කරනවා නම් ඒ හැම දෙයකටම වඩා හොඳටම ඇති. double liquid එකක් හරි powder highlight එකකින් ඔයාගේ කම්බුල් වල නාසයේ අග වගේම ඇහි බැම පෙදෙසේ සුළු ප්‍රමාණයක් apply කරන්න. ඒකෙන් ඔයාගේ මූණට glowy පෙනුමක් ලබා ගන්න පුළුවන්. බොඩි ලෝෂන් ඔයාගේ සමට ඇප්ලයි කරන එකෙන් සමේ හයිඩ්‍රේෂන් එක වගේම මොයිස්චරයිස් ගතිය වැඩි කරගන්න ඔයාට පුළුවන්. ඒකෙන් සමේ ඉරිතලන ස්වභාවය වගේම වියලිභාවය නැති කරගන්න ලැබෙනවා. හෙල්ති පෙනුමක් තියෙන ස්කින් එකක් තියෙනකොට ගොඩක් අය අතරේ ඔයා හිටියත් අනිත් අයගේ ආකර්ෂණය ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ලිප් කෙයා දේවල් අතරින් ප්‍රධානතම තැනක් දෙන දෙයක් විදියට ලිප් ස්ක්‍රබ් ගැන කියන්න පුළුවන්. ලිප් ස්ක්‍රබ් වලින් ඔයාගේ තොල්වල මොයිස්චරයිස් වැඩි වෙනවා වගේම මැරුණු සම ඉවත් කරගන්නත් පුළුවන්. ඔයාට ගෙදරදීම හදාගන්න පුළුවන් ලිප් ස්ක්‍රබ් එකක් විදියට මීපැණි තේ හැඳි 3ක්, දුඹුරු සීනි තේ හැඳි 2ක් වගේම ඔලිව් ඔයිල් නැත්නම් පොල් තෙල් තේ හැඳි භාගයක් එක් කරගෙන හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ තොල්වල ඇප්ලයි කරලා විනාඩි 10ක් 20ක් වගේ වේලාවක් තියන්න. මේ ක්‍රමවේදය සතියට 3 වතාවක් වත් කරන්න පුරුදු වෙන්න. ඔයාගේ පෙනුම පිළිවෙලකට ලස්සනට තිබුණා. සමහර වෙලාවට ඔයාගේ posture එක හරියට තිබ්බේ නැති වුණොත් ඔයාගේ අවුරා එකට හානි වෙනවා. ඒ නිසා නිතරම ඔයාගේ කොඳුරට පෙළ කෙලින් තියාගෙන උරීස් දෙක පිටපසට වෙන විදිහට ඔයාගේ posture එක maintain කරගන්න. ඒකෙන් ඔයාගේ appearance එක ආකර්ෂණීය වෙනවා වගේම confidence එකත් ඉබේම up කරගන්න ඔයාට පුළුවන් වෙනවා. ඔයාගේ කොණ්ඩේ වොලියුම් එක වැඩි කරගන්න වගේම ෂයිනි ගතිය වැඩි කරගන්න පුළුවන් සිම්පල් ටිප් එකක් තියෙනවා. ඒ තමයි හාල් වතුරෙන් ඔයාගේ කොණ්ඩය හොඳින් සෝදා හරින එක. ඒ විතරක්ම නෙවෙයි මේකෙන් ඔයාගේ කොණ්ඩේ ශක්තිමත් භාවයත් හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ස්නානය කරන්න කලින් පොල් තෙල්, ආමන්ඩ් හරි ඔලිව් ඔයිල් ඔයාගේ කොණ්ඩේට ඇප්ලයි කරන්න. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ වියලි ගතිය වගේම පැහැල්ල එකත් අඩු වෙනවා.